කියන්නේ මොකක්ද? ඒ හුස්ම නවතින මොහොතද නැත්නම් ශෝකයේ ජීවමාන වෙලා මිනිස් හදවත් තුලට රිංගන මොහොතද? අද මම කියන්න යන කතාව සෙවණැලි පසුපස ගොස් සෙවණැලි දඩයම් කරපු දෙන්නෙක් ගැන. එහෙනම් අද කතාවට යමු. ආදිත්‍යගේ ඇඟිලි තුඩු ලැප්ටොප් එකේ කීබෝඩ් එක මත වේගයෙන් ටයිප් වෙන්න පටන් ගත්තා. ආදිත්‍යගේ කුඩා නිවසේ තිබ්බේ පොත් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පිරුණු අවුල් ජාලයක් විදියටයි. ලැප්ටොප් ස්ක්‍රීන් එක මත දිස්සූයේ රට පුරා සිදුවන අසාමාන්‍ය මරණ සහ අතුරුදහන් වීම පිළිබඳ දත්ත රැස් කරන ඔහු විසින්ම නිර්මාණය කරන ලද සොෆ්ට්වෙයාර් එකක්. හදිස්සියේම ස්ක්‍රීන් එකේ එක කොටසක් රතු පැහැයෙන් දිලිසෙන්නට වුණා. එය නිකම් තොරතුරක් නෙමේ. එය අනතුරු ඇඟවීමක්. එහි සඳහන් වෙලා තිබ්බේ කොළඹ නගරයේ ඉහළම පෙළේ හෝටලයක පැය 48ක් ඇතුළත අභිරහස් මරණ දෙකක්. සිරස්තලය සාමාන්‍ය පුවතක් විදියට පෙනුනත් ආදිත්‍යගේ සොෆ්ට්වෙයාර් එක තුල එයට කොඩි සලකුණක් එක් කර තිබුණ නිසා ඔහු ඒ මත ක්ලික් කරා. එහි වැඩිදුර විස්තර විදිහට තිබ්බේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ අර්ජුන සේනානායක හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ටානියා දිසානායක ද මොනාක් හෝටලේ 13 වන මහලේ එකම බැල්කනියෙන් බිමට පැන සියදිවි හානි කරගනී. පොලිසිය පැවසුවේ එය මානසික පීඩනයක් මත සිදු වූ මරණ දෙකක් බවයි. ඒත් ආදිත්‍යගේ ඇහැට පෙනුනේ වෙනත් තැනක්. මරණ දෙකම සිද්ධ වෙලා තියෙන්නේ හරියටම පාන්දර 1:44ටයි. දින දෙකක වෙනසක් තිබ්බත් මිනිත්තුව පවා එක සමාන වී තිබුණා. ඒක අහම්බයක් වෙන්න බෑ කියලා ආදිත්‍යයට හිතුණා. අවුරුදු 10කට කලින් ආදිත්‍යගේ මිතුරිය වූ ශිහානි මිය ගියේද පාන්දර 1:44ට. ඔව්, හරියටම 1:44ට. ඇයගේ දිනපොතේ අවසානෙට ලියලා තිබ්බේ මට කවුද කතා කරනවා. ඒ කටහඬ හරිම දුක්බරයි. ඒ වචන අදටත් ඔහුගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා. මම එනවා සිහානි. මම හොයාගන්නවා. ඔහු තමාටම එහෙම කොඳුරා ගත්තා. මේ අතරේ රත්නපුරේ පතල්වල දූවිලි වලින් වැසුණු පොඩි ගමකට ඒ ආරංචිය ගෙන ආවේ ගමේ ලියුම්කරු විසිනුයි. මේ ගමේ හිටියා කාවන් කියලා තරුණෙක්. ඔහුගේ හොඳම මිතුරා වූ නිමල් කොළඹදී මිය ගිහින් ඇති බවට වූ ආරංචිය ඔහුගේ පවුලේ වැළපීම් මගින් කාවන්ගේ කනට ඇහුණා. කොළඹ ගිය කොල්ලා මණිකක් විකුණන්න ගිහින් හිතේ දුකට හෝටලේ බැල්කනියෙන් පැනලානේ බං. ගමේ මිනිස්සු එහෙමයි ඒ ආරංචිය ගැන ගමේ කුටු ගෑවේ. කාවන් ඒ මොකක්වත් විශ්වාස කරේ නැත්තේ නිමල් කියන්නේ තමන්ගේ ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු වලින් පුරවගත් තරුණයෙක් බවත් ඔහු කොහොමටවත් සියදිවි හානි කරගන්න පෙළඹෙන කෙනෙක් නොවන නිසාමයි. ඊට පස්සේ කාවන් නිමල්ගේ නිවසට ගියේ මෙහි ඇත්ත නැත්ත මොකක්ද කියලා හොයලා බලන්නයි. නිමල්ගේ නිවසට යද්දීම නිමල්ගේ මව හැඬු කඳුලින්ම කාවන්ගේ අතට නිමල්ගේ ළඟ තිබ්බ පොඩි පාර්සලයක් කාවන්ට දුන්නා. මගේ පුතා ඔයාට මේක දෙන්න කිව්වා. ඉන්පසු නිමල්ගේ මව දුන්න පාර්සලය කාවන් විවෘත කරා. එහි තිබුණේ නිමල්ගේ දුරකථනයයි. ඔහු එය ක්‍රියාත්මක කර ජංගම දුරකථනයේ අවසානයේ පටිගත කර තිබ්බ හඬපටය අහන්නට පටන් ගත්තා. ඒකෙන්
පළවෙනියට ඇහුනේ නිමල්ගේ හඬයි. මචං කාවන් මට මෙතන මොකද්ද අමුත්තක් දැනෙනවා බං. මේ හෝටලේ මට ඇහෙනවා. නිමල් එහෙම කිව්වේ බයෙන් ගොත ගසමින්. ඉන්පසු ඔහුගේ හඬ යටපත් කරමින් හදවත ගල් වෙන තරමේ ශෝකී කොඳුරන හඬක් ඇහෙන්නට පටන් ගත්තා. එයනම් මිනිහෙක්ගේ හඬක් නොවන බව කාවන් දැනගත්තා. ඒ හඬ වියලී ගිය කොළයක් මතින් ඇදෙන පණුවකුගේ හඬත් මල සිරුරක පෙනහළු තුලින් අවසන් වරට පිටවන හුස්ම පොදේ හඬත් එකට මුසු වූවක් මෙන් කාවන්ට ඇහුණා. ඉන්පසු මේක අහගෙන හිටපු කාවන්ගේ ඇස් රතු පැහැගැන්වුණා. ඉන්පසු ඔහු තම පරම්පරාවේ පුස්කොළ පොත පෙරලා මරණමුකි ආත්මය පිළිබඳ පරිච්ඡේදය සොයාගත් අතර මිතුරාගේ මරණය වෙනුවෙන් පලිගැනීමේ දැඩි අදිෂ්ඨානයෙන් යුතුව ඔහු තම දඩයම් මල්ල සූදානම් කරගත්තා. කාවන් එසේ සූදානම් වෙද්දී මෙහෙන් ආදිත්‍ය තම පරණ ජීප් රථය ද මොනාක් හෝටලය ගාවින් නතර කරගත්තා. ඒත් ඔහු හෝටලයට ඇතුළු නොවී වටපිටාව පරීක්ෂා කරන්නට වුණා. ඔහුගේ අතේ තිබ්බේ සාමාන්‍ය ජංගම දුරකථනයක් වගේ පෙනුනට එය විද්‍යුත් ක්ෂේත්‍ර මැනිය හැකි විශේෂ උපකරණයක් වුණා. එයින් හෝටලයේ අනෙක් හැම තැනක්ම සාමාන්‍ය අගයක් පෙන්වුවට 13 වන තට්ටුවේ බැල්කනියට පහළින් තිබූ ස්ථානයේදී මීටරේ අගය අස්වාභාවික විදියට ඉහළ ගියා. හරි මේ හරිය මොනාම හරි තියෙනවා. එහෙම හිතපු ආදිත්‍යගේ සැලැස්ම උනේ රැට හෝටලයේ වහලයට නැගීමයි. ඒත් ඒකට හෝටලයේ සැලැස්ම ඕනි නිසා ආදිත්‍ය ඒ ළඟ තිබ්බ පොඩි කඩේකට ගිහින් තේ එකක් බොන ගමන් කඩේ අයිතිකාරයාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ආදිත්‍ය අයිතිකාරයාගෙන් ඇහුවේ මොකද මේ හෝටලේ වටේම පොලිසියෙන් බිල්ලා ඉන්නේ මුදලාලි? ආදිත්‍ය එහෙම නිකමට වගේ අහද්දී ඒකද කාරණාව. ඔය අර මරණ දෙක නිසානේ මහත්තයා පොලිසියෙන් පිරීලා ඉන්නේ. මිනිස්සු දැන් ඔය පැත්තට යන්නත් බයයි. දැන් නම් කියන්නේ මොකද්ද හොල්මන් කතාවක්. මොකක් හොල්මන? ඔව් මහත්තයා රැට කවුද වන්දනව ඇහෙනවලු. හෝටලේ වැඩ කරපු එකෙක් තමයි එහෙම කිව්වේ. ඒ දේවල් අහද්දී ආදිත්‍යගේ කුතුහලය තවත් වැඩි වුණා. දැන් ආදිත්‍යයට අවශ්‍ය තොරතුරු තරමක් ලැබුණා. මේ අතර කාවනුත් කොළඹට ආවා. ඔහු ආවේ බස් එකේ. නගරයේ කලබලය ඔහුට අමුතු දෙයක් වුණා. ඒත් කාවන්ට ඔහුගේ අරමුණ පැහැදිලි වුණා. කාවන් ද මොනාක් හෝටලය ගාවට ගිහින් ඒ දෙස බලාගෙන හිටියා. ඔහුගේ පාරම්පරික දැනුමට අනුව නම් මේ වගේ බලවත් ආත්මයක් නගරයක් මැද්දේ ගැවසෙන්න නම් හේතු දෙකක් තියෙනවා. එකක් එය බන්ධනය කර ඇති දේ එම ස්ථානයේ තිබීම, නැත්නම් එය යම් කිසි බලවත් මන්තරයකින් එහි හිර කරලා තිබීමයි. එහෙම හිතපු කාවන් ඒ ළඟ තිබ්බ බෝ ගහක් යට වාඩි වෙලා ඇස් පියාගෙන තම මනස ඒකරාශී කරගෙන ඔහු අවට ඇති ශක්ති ප්‍රවාහයන්ට සංවේදී වීමට උත්සාහ කරා. ඒකෙන් ඔහුට දැනුනේ ශෝකයයි. දරාගත නොහැකි සියවස් ගණනාවක් පැරණි ගැඹුරු ශෝකයක්. එය හෝටල් ගොඩනැගිල්ලෙන් නැගිලා මුළු ප්‍රදේශයම වහගෙන තිබුණා. මේක නම් නිකම්ම ආත්මයක් නෙමෙයි. ඔහු තමාටම කියාගත්තා. මේක දුකෙන් හැදුණු ජීවමාන ශාපයක්. මේ අතර ආදිත්‍ය හෝටලේ ඉදිකිරීම් සැලැස්ම අන්තර්ජාලයෙන් හොයාගෙන වහලට නගින්න ලේසිම ක්‍රමය ගැන අධ්‍යයනය කරමින් හිටියා.
ඔහු එහෙම කළේ ළඟ තිබ්බ පුස්තකාලයකයි. ආදිත්‍ය තමන්ගේ ලැප්ටොප් එකේ අවධානයෙන් හිටිය නිසා තමන් ගාවින් වාඩි වුණ තරුණයා දිහා බැලුවේ නැහැ. මේ වෙනකොට කාවනුත් පුස්තකාලයට ඇවිල්ලා හිටියා. කොළඹ නගරයේ ඉතිහාසය වගේම පරණ සිතියම් ගැන පොත් සෙවීමටයි කාවන් මෙහෙට ඇවිල්ලා තිබ්බේ. ද මොනාක් හෝටලේ හදන්න කලින් ඒ භූමියේ මොනාද තිබ්බේ කියලා දැනගන්න තමයි ඔහුගේ අරමුණ උනේ. ඔහු පොත්‍රාක් අතර ඇවිදිමින් ඉද්දී ලැප්ටොප් එකක් දිහා ඕන කමින් බලා ඉන්න ආදිත්‍යව දැක්කා. ඔහුගේ ඇස් නතර උනේ ආදිත්‍යගේ බෙල්ලේ එල්ලෙමින් තිබුණ අඩසදක හැඩයට ඇති රිදී පදක්කම දිහයි. ඒක දැක්ක කාවන්ගේ හිත මොහොතකට නතර වුණා. ඊට පස්සේ කාවන් තමන්ගේ කමිසයේ ඇතුලේ හංගගෙන තිබ්බ තමන්ගේම පදක්කම අත ගෑවා. ඒකත් අර හැඩේටම තිබුණා. පොඩි කාලේ ඉඳන්ම ඔහුගේ අම්මා ඔහුට කියලා තිබ්බේ මේක ඔයාව ආරක්ෂා කරයි. කවදාරි මේ වගේම තව එකක් දාගෙන ඉන්න කෙනෙක් හම්බුනොත් එදාට ඔයා තනි වෙන්නේ නෑ මයේ පුතේ. එහෙමයි කියලා තිබ්බේ. ඊට පස්සේ කාවන් ආදිත්‍ය ගාවින් වාඩි වුණා. ඔයා හොයන්නේද මොනාක් ගැන නේද? කාවන් එහෙම සංසුන්ව ඇහුවා. ඒක ඇහුණ ආදිත්‍ය ගැස්සී ඔහු දිහා බලලා "ඔව්, ඔයා කොහොමද ඒක දන්නේ?" ආදිත්‍ය එහෙම කියද්දී කාවන් තමන්ගේ බෙල්ලේ තිබ්බ රිදී පදක්කම පෙන්නුවා. ඒක දැක්ක ආදිත්‍යගේ ඇස් පුදුමෙන් වගේ විශාල වුණා. ඊට පස්සේ ආදිත්‍යද තමන්ගේ පදක්කම එළියට ගත්තා. ඒ පදක්කම් දෙකම එක වගේ. "මගේ නම කාවන්. එතකොට ඔයාගේ නම?" "මගේ නම ආදිත්‍ය." ඒත් එක්කම ඔවුන්ගේ දඩයම ඔවුන්ට නොදැනුවත්වම ඔවුන්ගේ ඉරණම සොයා යන ගමනක් බවට පත් වුණා. පුස්තකාලයේ නිහඬතාව බිඳී ගියේ ඔවුන් දෙදෙනාගේ හද ගැස්මට පමණයි. එකම හැඩයේ පදක්කම් දෙක ඔවුන්ගේ අත් දෙක උඩ තියාගෙන ආදිත්‍ය සහ කාවන් එකිනෙකා දිහා බලන් හිටියා. ඔවුන් වසර ගණනාවක් තිස්සේ එකම මවගේ දරුවෝ බව එහෙමත් නැත්තම් සහෝදරයෝ බව දැනන් උන්නේ නැහැ. ඒ වුණත් දැන් දෙදෙනාම ඒ බව දැනගෙන සිටියා. අම්මා ඔයාටත් කිව්වද මේ පදක්කම ගැන?" "ඔව්, ඒක ගැන මට කිව්වා." කාවන් එහෙම කිව්වේ තමන්ගේ පදක්කම දිහා බලාගෙනයි. "එයා කිව්වා කවදා හරි මේ වගේම තව එකක් දාගෙන ඉන්න කෙනෙක් හම්බුනොත් එදාට මම තනි වෙන්නේ නෑ කියලා." "මටත් අම්මා කිව්වේ ඒ ටිකමයි." ආදිත්‍ය එහෙම කියද්දී ඔහුගේ ඇස්වලට කඳුළු උනන්නට පටන් ගත්තා. ඔවුන් දෙදෙනාගේ මව ඌයේ සංඥා. මොවුන් දෙදෙනාව පොඩි කාලේදීම අතහැර ගොස් තිබුණු අතර ආදිත්‍යව පොඩි කාලේ ඉඳන් බලාගත්තේ ඔහුගේ තාත්තා වුණු අතර කාවන්ව බලාගත්තේ තාත්තාගේ පවුලේ කට්ටිය විසිනුයි. ඔවුන් දෙදෙනාටම මව ගැන තිබුණේ පොඩි මතකයක් පමණයි. "අපේ අම්මට මොනවද උනේ කියලා ඔයා දන්නවද?" ආදිත්‍ය කාවන්ගෙන් එහෙම ඇහුවා. එයට කාවන් හිසවනා කිව්වේ "නෑ තාම. හැබැයි ඒකත් මං හොයන දෙයක්. ඒත් දැන් අපිට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා." "ද මොනාක්? අපි ඒකට මොකද කරන්නේ?" ඒකත් එක්කම ඔවුන්ගේ පෞද්ගලික ශෝකය ටිකකට පැත්තකට දාලා ඔවුන්ගේ අරමුණ නැවත මතු වුණා. ඔවුන් දැන් සහෝදරයන් විතරක් නෙමෙයි එකම අරමුණක හවුල්කරුවන් වුණා. ටික වෙලාවකින් ආදිත්‍ය තමන්ගේ ලැප්ටොප් එක ගෙන කාවන් දිහාවට හැරෙව්වා. "මේ බලන්න, මම හොයාගත්ත දෙයක්. හෝටලේ මරණ දෙකම වෙලා තියෙන්නේ හරියටම පාන්දර 1:44ට. ඒ වෙලාවට තමා මගේ උපකරණ වලට අනුව විද්‍යුත් චුම්බක ශක්තිය උපරිම අගයක් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඒ ආත්මය හරි මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙලාවට." ඊට පස්සේ කාවන් එක බලලා තමාගේ පුස්කොළ පොතේ පිටුවක් පෙරලලා කිව්වේ 1:44 කියන්නේ මහා කාල රාත්‍රියේ 3 වෙනි යාමය. පුස්කොළ පොතේ හැටියට ඒ වෙලාවට තමයි අමනුෂ්‍ය බලවේගවලට මිනිස් ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න ලේසිම වෙලාව.
ඉතින් ඔයාගේ පොතේ හැටියට කොහොමද මේක නවත්තන්නේ? පොතේ නම් කියලා තියෙන්නේ මරණමුඛී ආත්මේ බැඳී ඉන්න වස්තුව හොයාගෙන ඒක ශාන්ති කර්මයක් කරලා සනසවන්න ඕන කියලා. විනාශ කරන්න නෙමේ සනසවන්න. ශාන්ති කර්මයක්? ඔයා විහිළු කරනවද? අපි යෝග හොයාගෙන අධිසංඛ්‍යාත ශබ්ද තරංග වලින් හරි පාර ජම්බුල කිරණ වලින් හරි විනාශ කරලා දාමු. ඒක හරියන්නේ නැහැ. කාවන් එහෙම කිව්වේ ඊටා තදින්. මේක නිකම්ම ආත්මයක් නෙමෙයි. මේ ආත්මය ශෝකය පිරුණු බලවේගයක්. ශෝකය විනාශ කරන්න හැදුවොත් ඒක තව දරුණු වෙන එක විතරයි වෙන්නේ. ඒත් එක්කම ඔවුන්ගේ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒත් ඔවුන්ගේ ඉලක්කය එකක් බව ඔවුන් දෙදෙනාම දැන සිටියා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා එකතු වී ද මොනාක් හෝටලය ඉදිකිරීමට පෙර තිබ්බේ කොහොමද කියලා තොරතුරු හොයන්න පටන් ගත්තා. පැරණි සිතියම් හා ඉඩම් මුප්පු අනුව එම ස්ථානයේ මීට වසර 70කට පෙර රොස්වුඩ් මන්දිරය නම් වූ යටත් විජිත සමයේ ඉදි කළ විශාල වලව්වක් තිබිලා තියෙනවා කියලා හොයාගන්න හම්බුණා. රොස්වුඩ් මන්දිරය මට ඒ නම මතකයි. ආදිත්‍ය එහෙම කිව්වේ තමන්ගේ දත්ත ගබඩාව පරීක්ෂා කරමින්. ඔව් මෙන්න මේ තියෙන්නේ 1952 මේ මන්දිරේ තරුණියෙක් සියදිවි නසාගෙන තියෙනවා. නම තියෙන්නේ ලිලි පෙරේරා. වයස 19යි. ඔහු පුවත්පත් වාර්තාවක් තිරයට ගත් අතර ඒකේ තිබ්බේ ලිලිගේ කතාව විස්තර කරලයි. ලිලි කියන්නේ ඊටමත් දුප්පත් පවුලක කරුණාවන්ත තරුණියක් වූ අතර එම මන්දිරයේ සේවය කර තිබුණා. ඇය රොස්වුඩ් මන්දිරයේ හිමිකරුගේ පුතා සමග රහස් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණා. ඒත් ඔහුගේ දෙමව්පියන් ඔහු විදේශගත කරා. වෙනත් විවාහයක් ස්ථීර කරාට පස්සේ එය දැනගත් ලිලි මහත් ශෝකයට පත්ව තම කාමරයේදීම වසපානය කර මිය ගොස් තිබුණා. එයා මැරෙන්න කලින් එයාගේ පින්වතා ලිලිට දුන්න පොඩි සංගීත පෙට්ටිය බදාගෙන අඬලා තියෙනවා. එහෙම තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒක ඇහෙනවත් එක්කම කාවන්ට මතක් වුණේ ඒක තමයි වස්තුව. මරණමුඛී. මරණමුඛී කියන්නේ ලිලිගේ ආත්මය. එයාගේ ශෝකය තමයි මේ ශාපයක් විදියට පත් වෙලා තියෙන්නේ. කොහොම හරි එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා තම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණා. ආදිත්‍ය හෝටලේ ආරක්ෂක කැමරා පද්ධතියට රහසින් ඇතුළු වී 13 වන මහලේ කැමරා දර්ශන මිනිත්තු කිහිපයකට ලූපයක් මත ධාවනය වන විදියට හැදුවා. මේ අතරම කාවන් තම මල්ලට ශාන්ති කර්මය සඳහා අවශ්‍ය සියලුම දේවල් දාගත්තා. ඒවා අතර තිබුණේ සුදු මල්, සඳුන් කුඩු, පිරිසිදු පැන් කලයක් සහ කුඩා රිදී සීනුවක්. ඊට පස්සේ ඔවුන් දෙන්නා සේවකයන් පමණක් භාවිතා කරන සෝපානයෙන් රහසින්ම 13 වන තට්ටුවට ගියා. සෝපානයේ දොර ඇරුණු ගමන්ම ඔවුන්ගේ ඇඟට දැනුනේ ඇඟ හිරිවැටිලා යන තරම් සීතලක්. කොරිඩෝව අස්වාභාවික ලෙස නිහඬව පැවතුණු අතර බිම ඇති මිල අධික පළස පවා ඔවුන්ගේ ශබ්දය ගිලගත්තේ මලවුන්ගේ ලෝකයට ඇතුල් වෙනවා වගේ හැඟීමක් එක් කරමිනුයි. කොරිඩෝවේ විදුලි පහන් එක දිගට නිවෙමින් පත්තු වෙමින් තිබුණා. කොරිඩෝවේ කෙළවරේ ඉඳන් කුඩා දරුවෙකුගේ සෙල්ලම් බෝලයක් හෙමින් පෙරලී ඔවුන් ඉන්න පැත්තට ඇවිල්ලා ඔවුන් දෙන්නගේ කකුල් දෙක ළඟ නතර වුණා. මේ කකුලක් ඕ අපි එනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ. කාවන් ආදිත්‍යයට රහසින් එහෙම කිව්වා. ඉන්පසු ආදිත්‍ය තමන්ගේ විද්‍යුත් චුම්බක ශේස්ත්‍ර මීටරය ක්‍රියාත්මක කරා. එහි ඇති කටුව දරා ගැනීමට නොහැකි ආකාරයෙන්
එහි උපරිම අගය පෙන්වා එකපාරටම නතර වුණා. අදෘශ්‍යමාන ශක්තිය හැමතැනම කාවන් හරියටම කොතනද කියලා හොයාගන්න බැහැ. ඒත් එක්කම ඔවුන් දෙන්නගේ පිටිපස්සෙන් ඔවුන් ආව සෝපානයේ දොර මහා හඬක් එක්කම වේගෙන් වැහුණා. දොර වැහුණු හින්දා දැන් දෙන්නම හෝටලේ 13 වන තට්ටුවේ හිර වෙලා ඉන්නේ. සෝපානයේ දොර වැසී ගිය මහා හඬ මුළු කොරිඩෝව පුරාම දෝංකාර දීලා ටික වේලාවකින් සියල්ල නිහඬ වුණා. ඒ නිහඬතාවය ඉස්සෙල්ලා තිබ්බ නිහඬ බවට වඩා බියකරු වුණා. ආදිත්‍ය සහ කාවන් තව දුරටත් ඒ ආත්මය දඩයම් කරන්න ආපු දඩයක්කාරයෝ නෙමෙයි. ඔවුන් දෙන්න දැන් ඒ ආත්මයේ බිල්ලක් වෙලා අවසන්. කාවන් අපි දැන් මොකද කරන්නේ? ආදිත්‍යගේ හඬේ තිබ්බේ වෙවුලීමක්. ඔහු තම ජීවිතේ පළවෙනි පාරට තමන්ගේ තාක්ෂණයෙන් කිසිම දෙයක් කරගන්න බැරුව ඉතා අසරණ තත්වයකට පත් වෙලා හිටියා. සංසුන් වෙන්න ආදිත්‍ය, කූල් ඩවුන්. ඌට ඕනේ අපිව බය කරලා අපිව ගොදුරු කරගන්න. ඒක නිසා කලබල වෙන්න එපා. ටික වේලාවකින් ඔවුන් ගාවට ආපු සෙල්ලම් බෝලය කාගේවත් ස්පර්ශයක් නැතුව හෙමින් උඩට ඉස්සිලා ආයෙමත් කොරිඩෝවේ අඳුරු පැත්තට බෝලේ පාවෙලා ගියා. ඒත් එක්කම ඒ අඳුරු පැත්තෙන් කුඩා දැරියකගේ සිනා හඬක් ඇහෙන්න පටන් ගත්තා. ඒ ඇහුණු හිනා හඬ මිහිරි එකක් නෙමේ. ඒ හිනාවේ තිබුණේ වියරු ශබ්දයක්. එය මලවුන්ගේ ලෝකයෙන් ඇහෙන ශෝකී හිස් හිනාවක් වුණා. ලිලීට දරුවෙක් ඉඳලා නැහනේ. ඒ කියන්නේ මේ වෙන කවුරු හරි වෙන්න ඕනේ. ඒක ඇහුණු කාවන් ඇස් පොඩි කරන ගමන් කිව්වේ නෑ, මේක වෙන කවුරුත් නෙමේ, ලිලීම තමයි. එයාට සිද්ධ වුණ දුක්බර ශෝකී හැඟීම් පාවිච්චි කරලා අපේ මතකයන් ඇතුළට රිංගනවා. එයා අපිට පෙන්වන්නේ අපි බය වෙන දේවල් ආදිත්‍ය. එහෙම කියනවත් එක්කම කොරිඩෝවේ බිත්තිවල එල්ලා තිබුණ මිල අධික චිත්‍රවල මුහුණු හෙමින් විකෘති වෙන්න පටන් ගත්තේ ඔවුන් දෙදෙනාව බය කරවමින් හා පුදුම කරවමින්. ඒ විකෘති වූ චිත්‍රවල ඇස්වලින් එකපාරටම කළු පාට තාර වගේ දියරයක් ගලා එන්න පටන් ගත්තා. මේ සිද්ධ වෙන දේවල් දිහා බලන් හිටපු ආදිත්‍යගේ හදවත ඉතා වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඔහුගේ ඉස්සරහින් තිබුණ කාමරයේ දොර හෙමින් කිරිකිරි හඬත් එක්කම ඇරිලා ඒ කාමරයෙන් මතුවෙන්නට පටන් ගත්තේ මීට වසර 10කට පෙර මිය ගිය ඔහුගේ මිතුරිය වූ ශෙහානි. ශෙහානි හිටියේ ඇය මිය ගිය දිනේ ඇඳගෙන හිටපු සුදු පාට ගවුමෙන්මයි. ඇගේ දෑස්වල තිබ්බේ දැඩි හිස් බවක්. ඒ වගේම තනිකමක්. ඇගේ මූණේ තිබුණේ දරාගත නොහැකි වේදනාවක්. ආදිත්‍ය, එයා මාව බේරගත්තේ නැත්තේ. ඔය අය දාවනම් මම තාම ජීවත් වෙනවනේ. ශෙහානි, නෑ, මේ ඇත්තක් නෙමෙයි. ආදිත්‍ය එහෙම කියාගෙන පිටිපස්සට යන්නට වුණා. ඔහුගේ පියවි මනස මේක මායාවක් කියලා දැනගෙන හිටියත් ඔහුගේ හදවත ඒක මායාවක් කියලා පිළිගන්න කැමති වුණේ නෑ. තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇති වුණ ආදිත්‍යයට ඒ සිද්ධිය තමන්ගේ හදවතේම රැඳුණා. ආදී, මේ පැත්ත බලන්න එපා. කාවන් එහෙම කෑ ගැහුවේ ආදිත්‍ය අතින් අදින ගමන්මයි. ඕක ඔයාගේ මතකයක් විතරයි. ඕක ඇත්තක් නෙමෙයි. ඌට ඕනේ ඔයාව දුර්වල කරන්න. කාවන් එහෙම කියාගෙනම ආදිත්‍යව ඇදගෙන අනිත් පැත්තට හැරෙද්දිම කාවන් ඉස්සරහත් දර්ශනයක් මතුවෙන්නට පටන් ගත්තා. ඒ දර්ශනයේ හිටියේ ඔහුගේ යාළුවා වූ නිමල්. ඔහු හෝටලයෙන් බිමට පැන පොළවේ වැදී පොඩි වී ගිය විදියටම ලේ පෙරාගෙන හිටියා. ඔහුගේ ඇගේ ඇටකටු කැඩී බිඳී එළියට පැන තිබුණු අතරම ඔහුගේ කැඩුණු අතක් කාවන් දෙසට දික් කරන්න වුණා. මචං, උඹ මාව දාලා ගියා නේද? උඹ හිටියනම් මට මෙහෙම වෙන්නේ.
නිමල්ගේ කටහඬ ඇහුනේ හරියට රේඩියෝවකින් කතා කරනවා වගේ. ඒත් එක්කම කාවන් තදින් ඇස් පියාගෙන තමන්ගේ පරම්පරාවෙන් ඉගෙනගත්තු මනස ආරක්ෂා කරගන්නා මන්තරයක් මුමුණ ගත්තා. ඔවුන් දෙන්නම තමන්ට එල්ල වෙන මානසික ප්‍රහාරවලින් මිදෙන්නට උත්සාහ කරද්දී කොරිඩෝවේ උෂ්ණත්වය තවත් පහළ බැස්සා. කොරිඩෝවේ බිත්තිවල හිම වගේ අයිස් තට්ටුවක් බැඳිලා තිබ්බා. දැන් ඔවුන්ගේ හුස්ම උඩ පල්ලහැ යද්දී පිට වෙන්නේ සුදු පාට දුමක්. හරියට අධික සීතල රටක ඉන්නවා වගේ. කොරිඩෝවේ කෙළවර අඳුර තවත් ඝන වෙලා එක තැනකට එකතු වෙන්න පටන් ගත්තා. ඒක කළු පාට තීන්ත බිඳුවක් පිරිසිදු වතුරට දානවා වගේ පැතිරෙන්න පටන් ගත්තා. ඒ අඳුර ටික ටික මිනිස් හැඩරුවකට මාරු වෙන්න ගත්තා. උස, කෙට්ටු, දිග, කළු හිසකෙස් ඇති කාන්තාරුවක්. ඔව්, ඒ කාන්තාරුවක්. ඇය ඇඳගෙන හිටියේ ඉරි තැළුණු පරණ සුදු පාට ගවුමක්. ඒ වෙන කවුරුත් නෙමේ, ලිලි. ඔව්, ඒ ලිලි. ඒත් ඇගේ මූණ පරණ පුවත්පතේ තිබ්බ ලස්සන මූණ නම් නෙමේ. ඇගේ කට කන් දෙක දක්වාම ඉරිලා තිබුණා. ඇගේ ඇස් තිබුණු තැන්වල අඳුරු හිස් කුහර දෙකක් විතරක් තිබ්බා. ඒ කුහර ඇතුලෙන් නිමාවක් නැති ශෝකයක් සහ වෛරයක් ගලා එනවා. ඇය කිසිම ශබ්දයක් කරන්නේ නැතුව බිම ඉඳගෙන අඩි කීපයක් උඩින් ආදිත්‍ය සහ කාවන් ඉන්න පැත්තට පාවෙලා එන්නට වුණා. ලිලිගේ අවතාරයේ ලං වෙද්දිම කොරිඩෝවේ තිබ්බ අයිස් තට්ටු කළු පාටට හැරෙමින් දිය වෙලා තාර වගේ ගලන්නට පටන් ගත්තා. ඒ දියර වලින් දැනුනේ මිනි කුණු වී එන ගඳක් වුණාම මගේ වේදනාව උඹලට තේරෙන්නේ නැද්ද යකෝ? ඇගේ ඒ වචන ඇහුනේ ඇගේ කටින් කියපු දෙයක් හින්දා නෙමෙයි. ඒ කටහඬ ඇහුනේ ඔවුන් දෙන්නගේ මනස ඇතුළෙනුයි. අපි ආවේ ඔයාට කරදරයක් කරන්න නෙමෙයි. ඔයාට උදව්වක් කරන්න අපි ආවේ. කාවන් එහෙම කිව්වේ තමන්ගේ බය පාලනය කරගනිමින් වුණාම ලිලිගේ ඔළුව අස්වාභාවික විදියට එක පැත්තකට ඇල කරගෙන කිව්වේ උදව් කරන්න මට කවුරුත් උදව් කරේ නෑ. එයත් මාව දාලා ගියා. උන් ඔක්කොම මට hina වුණා. මගේ දුක ඒ වෙලාවේ මොකෙටවත් පෙනුනේ නෑ. ලිලි තමන්ගේ දිග ඇඟිලි වලින් නියපොතු නැති අතක් ආදිත්‍යයට දික් කරලා උඹටත් ලොකු වේදනාවක් තියෙනවානේ. මට ඒක දැනෙනවා. උඹගේ යාළුවා ගැන ඒ දුක උඹට දරා ගන්න බෑ නේද? මම උඹට උදව් කරන්නම්. ඒ බරින් නිදහස් වෙන්න. ආදිත්‍යගේ ඇස් මෝහණයටපත් වුණා වගේ හිස් වුණා. ඔහු තමන්ගේ ඉනේ තිබ්බ කුඩා පිහිය හෙමින් අතට ගත්තා. එපාදී ඕක කරන්න එපා. කාවන් එහෙම කෑ ගැහුවේ ඔහුගේ අතට ගහන ගමන්. කාවන් එහෙම කරද්දී ආදිත්‍යගේ අතින් පිහිය බිමට වැටෙනවත් එක්කම ලිලිගේ මූණ වියරු කෝපයකින් විකෘති වෙන්න ගත්තා. උඹලට මගේ දුක තේරෙන්නේ නෑ බොල. එහෙනම් උඹලත් වරෙන් මං විඳින දුකම විඳින්න. මේක තමයි ශාපය. මේකේ ලෝකේ. ඒකි මරුනේ නෑ. ඒකේ ශෝකය වේදනාව ඇතුලේ හිර වෙලා ඉන්නේ. මේක දැන් හදන්නේ අපිවත් ඒකේ ඉන්න තැනට ඇදලා ගන්න. ඔවුන් දෙන්න ඉස්සරහා 13 වන මහලේ බැල්කනිය මතු වෙලා ඒකේ අර්ජුන සේනානායක හා ටානියා දිසානායකගේ ආත්මයන් එක දිගටම hina වෙමින් ඔවුන්ගේ මරණ දෙස බලාගෙන හිටියේ ඔවුන්ගේ මරණය සමරනවා වගේ. එකපාරම ඔවුන්ගේ වටේ තිබ්බ මායාලෝකයේ නැති වී පැරණි බඩු තියෙන තැනක් වුණා. දැන් එතන තියෙන්නේ ද මොනාක් හොටෙල් එක නෙමේ. ඒ මීට අවුරුදු 70කට ඉස්සෙල්ලා තිබ්බ රොස්වුඩ් මන්දිරයේ හොල්මන් කරන මතක ඇතුළතයි. මේ ආත්මය
අපි අතීතයට අරන් ඇවිත් කාවන්. ආදිත්‍ය එහෙම කිව්වේ වටපිටාවේ සිදුවෙන දේවල් අදහා ගන්න බැරි නිසයි. නෑ ආදිත්‍ය, අපි තාමත් ඉන්නේ හෝටලේමයි. මේ ලිලීගේ මතකයන්. එයාගේ අතීතය අපිට පෙන්නනවා. කාවන් එහෙම කිව්වේ අතේ තිබ්බ රිදී පදක්කම තදින් අල්ලගන්න ගමන්. ඒත් එක්කම වගේ ඔවුන්ගේ ඉස්සරහෙන් තිබ්බ දොර ඇරිලා ඒ අතුරින් කාගේ හෝ සතුටු සිනා හඬවල් හා පියානෝ වාදනයක් ඇහෙන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා හෙමින් ඒ පැත්තට ගියේ ඒක මොකක්ද කියලා බැලීමටයි. ඒ තියෙන්නේ රොස්වුඩ් මන්දිරයේ උත්සව ශාලාවයි. එහි යටත් විජිත සමයේ ඇඳුම් ඇඳගත් සුදු ජාතිකයන් හා ඉහළ පැලැන්තියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සාදයකට සහභාගී වෙමින් හිටියා. ඒ කවුරුත් ආදිත්‍ය හා කාවන්ව නොදැක්කා වගේ ඔවුන්ගේ ශරීර හරහා එහෙට මෙහෙට සැරිසරමින් හිටියා. ආදිත්‍ය හා කාවන් මේ සිදුවීමින් තේරුම් ගත්තේ මේ දැන් සිද්ධ වෙන දෙයක් නෙමේ. සිද්ධ වුණ දෙයක්. ඔවුන්ට මායාවක් විදිහට පේන බවයි. ඔවුන්ගේ ඇස් නතර වුණේ ශාලාවේ කෙළවරක ඉන්න තරුණ යුවලක් ගාවයි. ඒ ලස්සන ඒත් භයානක පෙනුමක් ඇති සේවිකාවකගේ ඇඳුම් ඇඳගත් ලිලී හා කඩවසම් පොහොසත් පෙනුමක් තිබ්බ රොස්වුඩ් මන්දිරයේ අයිතිකරුගේ පුතා වුණ රිචඩ්ුයි. මට ගොඩක් බයයි රිචඩ්. ඔයාගේ අම්මයි තාත්තයි මේක දැනගත්තොත්. ලිලී රිචඩ්ට එහෙම කිව්වේ රහසින්. බය වෙන්න එපා ළමයෝ. මම ඔක්කොම බලා ගන්නම්. මම ලබන සතියේ ඉංග්ලන්ඩ් යනවා. ගිහින් ආපහු එන්නේ ඔයාව එක්කගෙන යන්න. අපි ඊට පස්සේ කසාද බදිමුකෝ. රිචඩ් එහෙම කියලා ඔහුගේ සාක්කුවෙන් කුඩා ලීයකින් හදපු සංගීත පෙට්ටියක් අරගෙන ලිලීට දීලා රිචඩ් කිව්වේ මේක ඔයාගේ ළඟින්ම තියාගන්න. ඔයාට මාව මතක් වෙන හැම වෙලේකම මේක අරින්න. එතකොට ඔයාට දැනෙයි මං ළඟින් ඉන්නවා වගේ මැනික. ඒක ඇහෙනවත් එක්කම ලිලීගේ මූණ සතුටින් පිරී ගියා. ඒ වෙලාවේ ශාලාවේ අනිත් පැත්තේ ඉන්න රිචඩ්ගේ මව වෛරයෙන් පිරුණු ඇස් වලින් ඔවුන් දෙන්න දිහා බලන් ඉන්න විදිය ආදිත්‍ය හා කාවන් දැක්කා. ඒත් එක්කම ඔවුන්ට පෙනුණු දර්ශනය වෙනස් වුණා. දැන් ඔවුන් ඉන්නේ මන්දිරයේ කුස්සියට සම්බන්ධ පොඩි අඳුරු සේවක කාමරයකයි. ලිලී ඇඳ උඩ වාඩි වෙලා සංගීත පෙට්ටිය අතේම තියාගෙන ජනේලෙන් එළිය බලාගෙන හිටියා. දින සති මාස ගෙවී ගිය අතර රිචඩ් ආපහු ආවේ නම් නෑ. ඔහුගෙන් කිසිම ආරංචියකුත් තිබ්බේ නෑ. දවසක් රිචඩ්ගේ අම්මා ලිලීගේ කාමරයට කඩන් පැන්නා. ඇගේ අතේ තිබුණේ විවාහ ඡායා රූපයක්. මේ බලපිය මගේ පුතා එංගලන්තේ ලොකු පවුලක හොඳ දුවෙක් කසාද බැන්දා. උඹ හිතුවද උඹ වගේ දුප්පත් එකියක් අපේ පවුලට සම්බන්ධ කරගනී කියලා? රිචඩ්ගේ මව එහෙම කියලා ඒ ඡායා රූපය ලිලීගේ මූණට විසික් කරා. පින්තූරයේ සතුටින් hina වෙමින් හිටියේ රිචඩ් හා අලුතින් කසාද බැඳපු කාන්තාවයි. ඒ වෙලාවේදී ලිලීගේ මුළු ලෝකයම ඒ වෙලාවේ කඩා වැටුණා. ඇගේ හදවතේ තිබ්බ ආදරය දරාගත නොහැකි ශෝකයක් බවට පත් වුණා. ඵලයන් මගේ ගෙදරින් උඹ වගේ මූසල ගෑණියෙක් මට මෙහි තියාගන්න ඕනේ නැහැ. රිචඩ්ගේ මව එහෙම කෑ ගැහුවා. එහෙම කිව්වට පස්සේ ලිලී එයාගේ පොඩි බඩු මල්ලත් අරගෙන රොස්වුඩ් මන්දිරයෙන් පිටව ගියේ මහා වැස්සක් එක්කමයි. ඒත් ලිලී ගමට යනකොට ඇයව බාර ගන්න කවුරුත් හිටියේ නෑ. ඇගේ පවුලේ ඇය ලොකු තැනක හාදකමක් පටලවාගෙන මුළු පවුලටම ලැජ්ජ කරා කියමින් ඇගේ පවුලේ කට්ටිය ඇයව ප්‍රතික්ෂේප කරා. උඹේ කවුරුත් මෙහෙ නෑ. උන් ඔක්කොම මැරිලත් කියලා හිතාගනි. ලිලීගේ පියා එහෙම කියලා නිවසේ දොර වහලා දැම්මා. පෙම්වතාගෙන් හා පවුලේ කට්ටියකින් ඇයව ප්‍රතික්ෂේප වුණ නිසා අවසානයේ ඇය තනි වුණා. එතනින් පස්සේ ලිලීගේ එකම සතුට උනේ රිචඩ් දුන්න සංගීත පෙට්ටිය දිහා බලන් ඉන්න එක විතරයි. මේ ඔක්කොමත් එක්ක ලිලී ආයෙමත් රොස්වුඩ් මන්දිරයට ගියේ
එහි පදිංචියට යාමට නෙමේ. ඇගේ ජීවිතය ඒ මන්දිරය ඇතුලේ නැති කර ගැනීමේ අරමුණින්. ඒත් එක්කම ආදිත්‍යයට සහ කාවන්ට පෙනුන මේ දර්ශනය මාරු වුණා. දැන් ඔවුන් දෙන්නා ඉන්නේ රොස්වුඩ් මන්දිරයේ ගෙවත්තේ විශාල ගහක් යටයි. එතන ලිලි වසකුප්පියක් අතේ තියාගෙන අඬමින් හිටියා. ඇයි දෙයනේ මට මෙහෙම වුනේ? මම මොන වරදක් කරාටද? මම ආදරේ කරපු එකද වැරද්ද? ඇය අහස දෙස බලාගෙනම විලාප දුන්නා. ඊට පස්සේ ඇය වසකුප්පිය බොන්න හදද්දිම ඇය ඉදිරියේ අඳුරු හැඩයක් ඇති හෙවණැල්ලක් මතු වුණා. ඒක මනුස්ස රූපයක් නම් නෙවේ. අතීතයේ ඉඳන්ම මිනිසුන්ගේ ශෝකය සහ බලාපොරොත්තුද සුන්වීම මත යැපෙන නපුරු බලවේගයක්. බේදුක මට තේරෙනවා. උඹට උන්ගෙන් පලිකන්ට ඕනිත. උඹට ඉනාවුණු උඹව ප්‍රතික්ෂේප කරපු හැම එකාගෙන් උඹට පලිකන්ට ඕනද? ඔව්. ලිලි කෙඳිරි ගානවා වගේ උත්තර දුන්නා. එහෙනම් උඹේ දුක ශෝකය මට දීපන්. ඒ වෙනුවට මම උඹට බලයක් දෙන්නම්. අන්න උඹට අනිත්තුන්ගේ හිත්වල තියෙන ශෝකය පාලනය කරන්න පුළුවන් බලයක් මම උඹට දෙනවා. ඒ වේදනාවෙන් නම් මරණයට පත් කරපන් උන් ඔක්කොම. ලිලි තවත් එක මොහොතක්වත් හිතුවේ නැහැ. ඇගේ හදවතේ දැන් තිබුණේ ආදරයට වඩා තද වෛරයක් විතරයි. ඇය ඒ අඳුරු ආත්මයට එකඟ වී වසබිව්වේ සියදිවි හානි කරගන්න නෙමේ, ආයෙමත් ඉපදෙන්නයි. ශෝකයෙන් හා වෛරයෙන් පිරුණු ආත්මය අවසානයේ මරණමුඛී ශාපය බවට පත් වුණා. ලිලි මැරිලා සති කීපයකට පස්සේ රිචඩ් ඔහුගේ මනමාලිත් එක්ක ආයෙමත් ලංකාවට ආවා. ඔහු රොස්වුඩ් මන්දිරයේ තමන්ගේ පරණ කාමරයේ ඉන්නකොට ඔහුට ශෝකී කොඳුරන හඬක් ඇහෙන්න පටන් ගත්තා. ඔයා මාව තනි කරලා දාලා ගියා නේද රිකෙට්? රිචඩ්ට එහෙම ඇහෙනවත් එක්කම බයෙන් වටපිට බැලුවා. ඔහු ඉස්සරහා හිටියේ ලිලිගේ වියරු ආත්මයයි. ඒත් ඒ ඔහුගේ ආදරවන්තිය විදියට නෙමේ, බිහිසුණු විකෘති වූ රුවක් විදියටයි. ලිලි, ඔයා මැරුණනේ. ඔව් යකෝ මම මැරුණා. උඹ මාව මැරුවා. දැන් ඇවිල්ලා තියන්නේ උඹේ වාරේ. ලිලි එහෙම කිව්වා. ඇය ඔහුගේ හිතට ඇතුළු වී ඔහු තුල තිබ්බ කුඩා පසුතැවීම දහස් ගුණයකින් වැඩි කරන්නට වුණා. ඊට පස්සේ රිචඩ්ට මේ පසුතැවීම හා ශෝකය තවත් දරා ගන්න බැරි වුණ තැන තම කාමරයේ බැල්කනියෙන් බිමට පැනලා සියදිවි නසාගත්තා. මරණමුඛීගේ ආත්මේ පළවෙනි දඩයම මේක තමයි. ලිලිගේ බිහිසුණු අතීතයේ මතකයන් එතනින් අවසන් වී ආදිත්‍ය හා කාවන් ආයෙමත් ද මොනාක් හෝටලේ අඳුරු කොරිඩෝව මත තනි වුණා. ඊට පස්සේ ලිලිගේ ආත්මය ඔවුන් ඉදිරියේ පාවෙමින් හිටියා. ඇයගේ හිස් ඇස් කුහර දැන් ඔවුන් දිහාවට නැතුව ඔවුන්ගේ හදවත් තුලටම එබී බලන ආකාරයේ හැඟීමක් ඔවුන් දෙදෙනාට දැනුණා. දැන් උඹලට තේරෙනවද මගේ දුක? බලත් දැන් ඒ දුකේම කොටස්කාරයෝ වෙලා ඉවරයි. අපිට ඔයාගේ දුක වේදනාව දැන් හොඳට තේරෙනවා ලිලි. කාවන් සංසුන්ව එහෙම කිව්වා. ඔහුගේ හඬේ තිබ්බේ දැඩි අනුකම්පාවක්. ඒත් මේ පලිගන්න එකෙන් ඔයාගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ නෑ ලිලි. ඔයා හිර වෙලා ඉන්නේ ඔයාගේ වෛරය ඇතුළෙමයි. සැනසීමක්? මොන සැනසීමක්ද මට? සැනසීමක් ඕනේ බොල මට. මට ඕනේ මට උනතේ හැමෝටම දැනෙන්න සලස්සන්න. ඒත් එක්කම
ආදිත්‍ය අතේ තිබ්බ උපකරණේ ලිලීගේ ශක්තිය ඉස්සෙල්ලාට වඩා ගොඩක් ප්‍රබල වෙලා තියෙන බව දැක්කා. ඔවුන්ගේ ශෝකය හා බය වැඩි කරමින් ඇය තවත් බලවත් වී තිබුණා. කාවන් අපි ඉක්මනින් මෙතනින් යන්න ඕනි. අපිට මෙහෙ ඉඳන් මෙයාව පාලනය කරන්න බෑ. මේක එයාගේ තැන. ආදිත්‍ය එහෙම කිව්වා. කාවන් ඔව් කියන්න වගේ ඔළුව වනලා ඔහුගේ බෑග් එකෙන් පොඩි රිදී සීනුවත් අතට ගත්තා. මේකෙන් අපිට පොඩි වෙලාවක් ගන්න පුළුවන්. ඒත් එක්කම කාවන් සීනුව තදින් ආද කරන්න පටන් ගත්තා. ඒකෙන් එන ශබ්දයට ලිලීගේ ආත්මය වේදනාවෙන් වගේ පසුපසට වුණා. ඒ වෙලාවේ ආදිත්‍ය තමන්ගේ උපකරණයකින් අධිසංඛ්‍යාත ශබ්ද තරංගයක් නිකුත් කරලා ඒ ශබ්ද දෙකේ එකතුවෙන් ඇති වුණ කම්පනය නිසා කොරිඩෝවේ විදුලි පහන් ඔක්කොම පුපුරලා ගියා. මේ අන්ධකාරය මැදින් ඔවුන් දෙන්නා වැහිලා තිබ්බ සෝපානයේ දොර පැත්තට දිව්වා. ආදිත්‍ය තමන්ගේ ටැබ්ලට් එකෙන් සෝපානයේ පාලනය පද්ධතිය හැක් කර දොර විවෘත කළා. ඔවුන් ඒ ෂණයෙන්ම සෝපානයට ඇතුළු වී පල්ලෙහැ තට්ටුවට යාන්තමින් පැනගත්තා. ඊට පස්සේ ආපන ශාලාවක මේසයක් උඩ වාඩි වී හිටිය ඔවුන් දෙන්නා නිහඬවම කල්පනා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ මූණවල් වල තිබ්බේ දැඩි මහන්සියක්. කාවන් ඒ නිකම්ම ආත්මයක් නෙමෙයි. එයා ශෝකය කියන හැඟීමම භෞතික ස්වරූපයක් ගත්තා. අපි එයාට පහර දෙන්න හැදුවොත් එයා තවත් බලවත් වෙනවා. ඔව් ඒක හරි. එයාට පහර දෙන එක නෙමෙයි කරන්න ඕන. එයා බැඳිලා ඉන්න වස්තුව හොයාගෙන එයාගේ ආත්මය සනසන එක. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වස්තුව තියෙන්නේ 13 වෙනි තට්ටුවේ. අපි කොහොමද ආයේ එතනට යන්නේ? කාවන් එහෙම කිව්වා. ඔව් ඒ විතරක් නෙමේ. ලිලීගේ ආත්මයට බලය දෙන්නේ එයාගේ ශෝකය විතරක් නෙමේ කාවන්. එයාගේ ආත්මයට බැඳිලා ඉන්න අර බලවේගයත් එයාව පාලනය කරනවා. අපි ශාන්ති කර්මය කරනකොට ඒ බලවේගේ නිකන් ඉන්න එකක් නම් නෑ කාවන්. ආදිත්‍ය එහෙම කිව්වේ ඔහුගේ ලැප්ටොප් එක ඔවුන් ගාවින් තියෙන ගමන්මයි. ඊට පස්සේ ඔවුන් දෙන්න එකතු වෙලා මේ වැඩේ කරන්න සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මේ පියවර දෙකක් තිබුණා. එකක් ආදිත්‍ය ලිලීගේ ආත්මය රවට්ටලා වෙන තැනකට එක් කරගෙන යන එක. දෙවැනි සැලැස්ම වුණේ ඒ වෙලාව ඇතුළත කාවන් 13 වන තට්ටුවට ගිහින් සංගීත පෙට්ටිය හොයාගෙන එතන ශාන්ති කර්මය කරන එකයි. හරි කාවන් මම කොහොම හරි ලිලීව රවට්ටලා මගේ පැත්තට ගෙන්නගෙන ඔයාට වෙලාව අරන් දෙන්නම්. ආදිත්‍ය එහෙම කිව්වේ බයෙන් වුණත් දැඩි අදිෂ්ඨානයෙනුයි. හරි ආදි එහෙනම් අපි කොහොම හරි මේක කරමු. එහෙම කියලා පාන්දර 1:30ට ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කළා. ඊට පස්සේ ආදිත්‍ය හෝටලේ අතහර දමා තිබ්බ බෝල් රූම් එකේ මැද හිටගෙන ලිලීගේ ආත්මයට කතා කරන්න පටන් ගත්තා. එහෙම විනාඩි 10ක් විතර කතා කරද්දී හරියටම පාන්දර 1:40ට කාමරේ උෂ්ණත්වය අඩු වෙලා ඝන අඳුරක් එක්කම ලිලීගේ රූපය බිත්තියෙන් මතු වුණා. උඹ ආයෙත් ආවද? උඹේ දුකත් එක්කම? ඇය ආදිත්‍යගෙන් එහෙම ඇහුවා. ඔව් මම ආවා. මම ආවේ ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න. මට මේ දේ ගැන වරදකාරී හැඟීමක් දැනෙනවා. මට ඒක දරා ගන්න බෑ. මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ. ආදිත්‍ය එහෙම කියමින් ලිලී ඉස්සරහා රඟපෑවා. ආදිත්‍යගේ කතාවත් එක්ක ලිලීගේ ආත්මය එයා දින්න වගේ වියරුහිනාවක් එක්ක ආදිත්‍ය දිහාවට පාවෙලා එන්න ගත්තා. මේ අතරතුර කාවන් රහසින්ම 13 වන තට්ටුවට ගිහින් හිටියා. ඔහු කෙලින්ම ගියේ ලිලී මැරුණ සේවක කාමරය තිබුණ තැනටයි. දැන් නම් මෙහි තිබුණේ හෝටලේ මිල අධිකම කෝට් සූට් තියෙන කාමරේ. ඊට පස්සේ කාවන් එයාගේ පොතෙන් මන්තරයක් මතුරමින්
කාමරේ පරීක්ෂා කරන්න පටන් ගත්තා. එහෙම පරීක්ෂා කරන්න යද්දී එක තැනකදී ඔහුගේ අතට දැඩි රස්නයක් දැනුණා. ඉන්පසු ඔහු බිත්තියට තට්ටු කරද්දී ඒකෙන් කුහරයට තට්ටු කරද්දී එන හඬක් නිකුත් වුණා. ඒත් එක්කම කාවන් පිහියෙන් ඒ තැන කපලා බැලුවා. කපනවත් එක්කම ඔහු දැක්කේ අර සංගීත පෙට්ටිය. ඉන්පසු ඔහු ඒක එතනින් ගත්තා. ඒත් එක්කම ඔහු ඉක්මනින් බිම වාඩි වෙලා සුදු මල් හා සඳුන් කුඩු පෙට්ටිය වටේ තියාගෙන ශාන්ති කර්මය කරන්න පටන් ගත්තා. ඔහු පැරණි මන්තර කියමින් පැන් ඉහින්නට වුණා. මේ අතර බෝල් රූම් එකේ හිටපු ලිලි හදිස්සියෙම වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. ඒත් එක්කම ඇගේ රූපය පහනක් පත්තු වී නිමෙනවා වගේ දැල් වී නිමෙන්නට වුණා. මොනාද උඹලා කරන්නේ මට? ඇය කෝපයෙන් කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ ලිලි තේරුම් ගත්තා එයා රැවටුණා කියලා. ඒත් එක්කම ඇය එතනින් අතුරුදන් වී කාවන් ඉන්න තැනට ආවා. කාවන් ගාවට ඇවිත් ඇය කෑ ගහමින් කිව්වේ, උඹ මගේ සෙනසීම නැති කරන්න හදන්නේ. ඕක දැම්ම නවත්තපන්. ඉන්පසු ඇය කාවන් දිහාවට කඩා පනින්න හදද්දිම සංගීත පෙට්ටියෙන් මිහිරි තනුවක් වාදනය වුණා. ඒ තනුව රිචඩ් ඇයට සංගීත පෙට්ටිය මුලින්ම දුන්නු දවසේ වාදනය වුණ තනුවමයි. ඒත් එක්කම ලිලිගේ බිහිසුණු රූපය මොහොතකට නැති වී ඇය කොඳුරන්න ගත්තේ රිචඩ්, මගේ රිචඩ්. එහෙම කියලයි. එයා ඔයාට ආදරය කළා ලිලි. එයා බය වුණා. ඒත් එයා ඔයාට ආදරය කළා. ඔයාගේ මේ වෛරය ඒ ආදරයට කරන අගෞරවයක්. දැන්වත් ඔයාගේ වෛරය අතහැරලා සැනසීම ලබා ගන්න ලිලි. එහෙම කියද්දිම ලිලිගේ ආත්මය පාලනය කරන අඳුරු හෙවණැල්ල මතු වුණා. ඒ හෙවණැල්ල ආයෙමත් ලිලිව වෛරයට පොළඹවන්න හැදුවා. ඒ වුණත් ආදිත්‍ය එතනට ඇවිත් තමන්ගේ අතේ තිබ්බ උපකරණයකින් පාරජම්බුල කිරණ ධාරාවක් ඒ අඳුරු හෙවණැල්ල වෙත එල්ල කරද්දී ඒ බලවේගය වේදනාවෙන් කෑ ගහගෙන පිටිපස්සට වුණා. කාවන් ශාන්ති කර්මයේ අවසාන ගාථාව මතුරද්දී සංගීත පෙට්ටියෙන් දීප්තිමත් සුදු ආලෝකයක් නිකුත් වෙලා ලිලිගේ ආත්මය ඒ ආලෝකයෙන් විලා ගත්තා. ඒත් එක්කම ලිලිගේ විකෘති වුණ රූපය හෙමින් හෙමින් වෙනස් වී ඇය නැවතත් පරණ සුන්දර රූපයටම මාරු වුණා. ඇගේ මුහුණේ තව දුරටත් වෛරයක් තිබුණේ නැහැ. තිබුණේ සැනසීමක් විතරයි. ඉන්පසු ඇය කාවන් සහ ආදිත්‍ය දිහා බලලා ලස්සන හිනාවක් පා අත වනනවත් එක්කම ඇගේ ආත්මය රන්වන් පැහැති දූවිලි බවට පත් වී ඒ ආලෝකයත් එක්කම අතුරුදන් වී ගියා. ඒත් එක්කම ආදිත්‍ය සහ කාවන් වෙහෙසකර ලෙස බිම වාඩි වුණා. ඔවුන්ගේ මේ සෙවණැලි දඩයමේ පළවෙනි දඩයම සාර්ථක ලෙස අවසන් වුණා. අපි ඒක කළා කාවන්. ආදිත්‍ය හතිදාන ගමන් එහෙම කිව්වා. ඔව් ආදි, අපි එකට එකතු වෙලා ඒක කරා. ඉන්පසු ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඔවුන් තවදුරටත් පිටස්තරයන් නොව ඔවුන් එකමලේ ඇති එකම අරමුණක් ඇති සහෝදරයන් බවට පත් වුණා. මේ ඔවුන්ගේ සෙවණැලි දඩයමේ ආරම්භය විතරයි. ඉස්සරහට කොළඹ නගරයේ වගේම ඉන් එහා ගම්බද පැතිවලත් සෙවණැලි ඔවුන් දඩයම් කිරීමට ගමන ආරම්භ කළා. අද වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ සෙවණැලි දඩයමේ කොටසකින් හා වෙන කතාවකින් හමු වෙමු. හැමෝටම ජය. මතක් කරලා අපේ වීඩියෝ හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමින් ඉන්න.